මායාවන් හංගමේ සේයාවක් වත්නුදී ඇගිරුම ඇතින් විදමි රූපයේ මනබන්ධනී ප්‍රේමයේ අනුරාග Hello ළමයි, welcome back to my YouTube channel. අපි අද මේ යන්න හදන්නේ යන ගමන් ඉන්නේ අම්බොක්කේ රජමහා විහාරෙට. අපි එතනට බාරයක් වුණා අපේ ඕෂ් බබා ලැබෙන්නෙද්දී. ඉතින් ඒ බාරෙ දීලා අපේ බාප්පිලා දිහත් ගිහිල්ලා එන ගමන් ගම්බාවේ පන්සලටත් යන්නම් කියලා තමයි හිතන් ඉන්නේ. ඉතින් බලමු කොහොම ගත වෙයිද කියලා අද දවස්. අපි දැන් ඉන්නේ මාතලේ පල්ලේපොළ පාරේ. බලන්නකො ළමයි මේ වටපිටාව. වටේම කොළ පාටයි, නිස්කලංකකමයි. ඇත්තටම මාරම වයිබ් එකක් ඒක නම්. පාර දෙපැත්තේ කෙසෙල් ගස්, පොල් ගස්, එතකොට තව ඉස්සරහට යනකොට කුඹුරු කරලා තියෙනවා. මේ පැත්තේ ඇත්තටම තියෙන්නේ හුලං සද්දේ, කුරුල්ලන්ගේ සද්දේ විතරයි. නගරවල් වල තියෙන වාහන සද්ද එහෙම ලොකුවට නෑ. කලාතුරකින් වාහනයක් දෙකක් ගියත් ට්‍රැෆික් එකක් කියලා සෙට් වෙන්නෙම නෑ. මේක ඇත්තටම පොඩි පාරක්. අපි මේ පොඩි පාරට දානකොටම නම් හිතුවේ ට්‍රැෆික් එක ගොඩක් ඇති කියලා. මොකද පාර ඒ තරමට පොඩි. ඒ වුණාට ට්‍රැෆික් එකක් නෑ. මාරම ලස්සන ගමක් ඒක නම්. ඒක බලන්න යන්න ඕනේ ළමයි. අපි දැන් නම් විහාරේ ළඟට ඇවිල්ලා ඉන්නේ. මේ තමයි මාතලේ පල්ලේපොළ අම්බොක්කේ විහාරය. බලන්න ළමයි වටපිටාව මාරම ලස්සනයි. කියන්න තරම් ලොකු සෙනඟක් නෑ ළමයි. ඒ වුණාට මේ විහාරෙට අවුරුදු 300කට වඩා පැරණි ලෙන් විහාරයක් කියලා කියනවා. බලන්න ළමයි මේ view එක මාරම ලස්සනයි. තනකොළ බිමක් වටේටම පොල් ගස්, ඊට පිටිපස්සෙන් ලොකු කන්දක් මාරම ලස්සනයි. ඒක විඳින්න ළමයි යන්නම ඕනේ. ඒ අතරතුරේ ඉතින් අපිට දෙවියන්ට පූජා කරපු කිරිබත් වගේකුත් හම්බුණා. ඒවා හම්බුනේත් ළමයි කට්ටියක් බාර වෙලා ඒ බාරේ දෙන්න ඇවිල්ලා අර දෙවියන්ට පූජා කරපුවා කණ එක හොඳයි කියනවනේ ළමයි. ඉතින් ඒවා හැමෝටම බෙදුවා එතන හිටපුවා. අපේ බබාටත් ඉතින් හොඳයි කියලා හිතන හින්දා අපි ඉතින් ටිකක් කැවුවා. තව දෙයක් ළමයි මේ vlog එක රෙකෝඩ් කරලා ගොඩක් දවස්. ඉතින් මට දාන්න වෙලාවක් තිබ්බේ නෑ ඇත්තටම. අපේ අක්කිත් යන්න කලින් තමයි මේ vlog එක රෙකෝඩ් කරේ. මට දාන්න වෙලාවක් තිබ්බේ නෑ. ඒ වුණත් ඉතින් මට හිතුණා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඉතින් මම ඒ හින්දා මේක රෙකෝඩ් කරලා දැම්මා. දැන් ඉතින් මේ අපේ බාරෙත් දීලා ඉවර වෙලා පූජා කරන්න තිබ්බ පළතුරු ටික එහෙමත් පූජා කරලා අපි යන්න කියලා තමයි ඉතින් මේ හදන්නේ. ඉතින් වාහනේ තියන්නේ පල්ලෙහානේ. ඉතින් අපි එතනට යන ගමන් ඉන්නේ. මේ තමයි ළමයි පල්ලේපොළ අම්බොක්කේ විහාරේ. සෙනඟ නෑ, දාහක් සද්ද නෑ. හැබැයි මේ තැනට වෙනමම එනර්ජි එකක් තියෙනවා ළමයි. මේ තැන ළමයි ලොකු ප්‍රසිද්ධියක් නෑ. ඉතින් ලොකු ප්‍රසිද්ධියක් නැති වුණාට වගේ නිස්කලංක තැන්වල තමයි ඇත්ත බුදුදහමේ ගතිය දැනෙන්නේ ළමයි.
ඉතින් අපි දැන් යන්න පිටත් වුණා. ඉතින් ඔයාලත් මේ පැත්තේ ආවොත් මාරෙන් මෙහෙට ඇවිල්ලා යන්න. අපි දැන් අපේ බාපිලා දිහාට යන්නම් කියලා තමයි යන්නේ. ඒ යන අතරමඟ ඉතින් ඔන්න වැස්සකුත් සෙට් වුණා. මේ ෆීලිං එක නම් ළමයි මං ආසම ෆීලිං එකක්. අපි බාපිලා දිහාටත් ගිහිල්ලා හෙත් ටිකක් වෙලා ඉඳලා අපි දැන් මේ බම්බාවේ අලුතෙන් හදපු පන්සලට ආවා. එතන නම් ළමයි ඇත්තටම ඇතුළට ගියාම දිව්‍ය ලෝකෙට ගියා වගේ මාරම ලස්සනයි. මෙතන තියෙන මේ ලොකු නාග ප්‍රතිමාව තමයි මෙතන හයිලයිට් එක ළමයි. ඇත්තටම ළමයි මෙතනට ඇතුල් වුණාට පස්සේ දැනෙන්නේ වෙනමම සංසුන් බවක්. මේ බුදු පිළිම පෙළ, මේ සුදු පාට, මේ නිහඬතාව අලුත් ගොඩනැගිල්ලක් වුණාට මෙතන තියෙන්නේ අවුරුදු 2600ක බුදුදහම. ඉතින් ඇතුළට යනකොටම මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් පළවෙනි ටිකේ තියෙන්නේ අපාය. ඉතින් මෙතනින් තවත් උඩට යන්න තියෙනවා. ඉතින් අපි බලමු තව ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා. මෙතන ළමයි පොඩි ළමයින්ට උනත් ඉගෙන ගන්න සෑහෙන දේවල් තියෙනවා. පොඩි ළමයෙක් උනත් එක්කයි යන එක පාඩු නෑ මේ වගේ තැනකට. ඇත්තටම අපි උනත් දැනගෙන හිටියේ නැති ගොඩක් දේවල් මෙතනට ආවට පස්සේ දැනගත්තා. ඉතින් අපාය ගැන, දිව්‍ය ලෝකෙ ගැන සෑහෙන දේවල් මෙතනට ආවොත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඔයාලට පේනවාද ළමයි මේ හැම දෙම මේ බිත්තිවල ලියලා තියෙන්නේ. මේ ටික නම් ළමයි ඇත්තටම දිව්‍ය ලෝකෙට ආවා වගේ ෆීලිං එකක් මෙතනට ආපුවම දැනෙන්නේ. මාරම ලස්සනයි. පේන්ට් කරලා තියෙන විදිහ, පේන්ට් කරන්න පාවිච්චි කරලා තියෙන කලර්ස්, ඒ ටික නම් නියමෙටම ගැලපෙන්න කරලා තියෙනවා. දැන් අපි මේ චෛත්‍යයේ උඩටම ඇවිල්ලා ඉන්නේ. මෙතන පොඩි බබාලා අරගෙන ඉන්න ගොඩක් අමාරුයි ළමයි. හුලංසර හොඳටම වැඩි උඩට. මේ තියෙන ළමයි උඩට නැග්ගහම තියෙන view එක මාරම ලස්සනයි කියන්න වචන නෑ ළමයි. මෙන්න මේ තියෙන වලේ සෑහෙන්න ලොකු කතාවක් තියෙනවා ළමයි. මෙතන ගල් වලක් මේ තියෙන්නේ. ඉතින් මේ ගල් වල හාරන්න ට්‍රැක්ටර් දහස් ගාණක් මේක ඇතුළට වැටිලා ආය ගන්න බැරුව තියනවා කියලා තමයි
කියන්නේ. ඉතින් ඇත්තටම මාරම ලස්සනයි ළමයි. එතනට ගියපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනට අනිවාර්යෙන් ගිහින් එන්න. එතකොට ගලේවල දඹුල්ලේ එතකොට මාතලේ ඒ පැතිවල ආයට නම් මෙතන ටිකක් ළඟයි. අපි උඩ ගොඩක් වෙලා හිටියේ නෑ ළමයි. බබා අරගෙන ඉන්න බෑ එතන හොඳටම හුලං සැර වැඩි. ඉතින් ඒ හින්දා මායි අපේ හස්බන්ඩ් දෙන්න ඉක්මනට පල්ලෙහාට ආවා. අනිත් අය නම් ඉතින් ටිකක් වෙලා ඉඳලා තමයි පල්ලෙහාට ආවේ. වැඩියෙන්ම ළමයි මගේ නම් හිත යන්නෙම මෙන්න මේ ටිකට. මේ ටිකේ කලර්ස් එක ගත්තහම ඇත්තටම හිත ඇදිලා යනවා. ඇත්තටම දිව්‍ය ලෝකයකට ආවා වගේ තමයි දැනෙන්නේ මෙතනට ආපුවහම. දැන් අපි බලපු හැම දෙයක්ම තිබ්බේ ළමයි චෛත්‍යය ඇතුලේ. ඉතින් අපි දෙන්න චෛත්‍යයෙන් එළියට ඇවිල්ලා පොඩ්ඩක් එළියේ වටපිටාව පොඩ්ඩක් බලන්න කියලා ගියා. ඉතින් ටික දුරක් ඇවිල්ලා පිටිපස්සේ හැරිලා බලනකොට මේ තුන් දෙනාත් අපේ පස්සෙන්ම ඇවිල්ලා. ඉතින් ඇතුළ වගේම මේ එළියේ වටපිටාවත් මාරම ලස්සනයි ළමයි. මාරම ප්ලේස් එක තමයි මේක හදලා තියෙන්නේ. මෙතන ළමයි මේ නාග ප්‍රතිමාවේ ඔය කටහරිය තියෙන එතනින් වතුර විදිනවා ළමයි. ඒක දැන් නම් මේ පේන්නේ නැහැ. ඉතින් පොයක් දවසකට වගේ ආපුවම මේකේ ලයිට් එහෙම දාලා ලස්සනට පේනවා. ඔය ඉස්සරහා නාග ප්‍රතිමාවේ ඉස්සරහා දත් දෙකෙන් වතුර වැටෙනවා ඉස්සරහට. මේ ළමයි අලුතෙන් හදන්නේ ගන්ටාර කුළුණ. ඉතින් 100% වැඩ ඉවර කරලා තිබ්බේ නැති වුණාට මාරම ලස්සනයි මේ පන්සල. ඉතින් අපි දැන් අනිත් කට්ටිය එනකන් වාහනේ ළඟට යන්න කියලා තමයි මේ හදන්නේ. ඉතින් අනිත් කට්ටියත් ආවට පස්සේ අපි දැන් ගෙදර යන්න කියලා හදන්නේ. අපේ අක්කගේ පොඩි වැඩ වගේක් තිබ්බ හින්දා ඉතින් අපි ගලේවල ටවුන් එකට ඇවිල්ලා ඒ පැත්තෙන්ම යනවා කියලා තීරණය කරා. මේ වෙලාවේ නම් ළමයි අපි හැමෝම පුදුම බඩගින්නකින් හිටියේ. ඉතින් ගෙදර ගිහින් උයාගෙන කන කොටත් වෙලා යන හින්දා අපි මගින් කෑම ගත්තා. සුදු පුතා බායි බූන් ගිහිල්ලා එන්න. සුදු පුතා බූන් ගිහින් එන්න. එහෙනම් ළමයි අදට මෙතනින් vlog එක ඉවර කරනවා. ආයෙත් අලුත් vlog එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. bye bye.